දැනටමත් වැරදිලා තියෙන්නේ මොකක් හරි හේතුවක් තියෙනවා නම් හොඳට බලන්න අසත්පුරුෂෝ එක්ක වෙලා ඇති. ජීවිතේ අතරමඟදී විනාශ වෙලා තියෙනවා නම් හැරිලා බලන්න පෞකාර මිත්‍රයෝ ඇති. අලුත් අවුරුද්දක් ලබන තැන අපේ මිරිස් අම්මලාට තාත්තලාට මං යෝජනා කරනවා. මේ තරුණ දරුවන්ට මං යෝජනා කරනවා. අලුත් අවුරුද්ද ලබනකොට අපි අලුත් වෙමු. දවසින් දවස කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතමුකෝ දැන් අද හැන්දෑවේ නිදාගන්න යනවා කියලා. මේ වාග්ය උදා වෙන්නේ මිනිස්සුන්ට විතරයි හොඳේ. එතකොට කල්පනා කරනකොට මනසට එන්න ඕනේ අද දවස ඇතුළත මම මොනාද කරපු අකුසල්, අද දවස ඇතුළත මම මොනාද කරපු වැරදි. ඔහොම මෙනෙහි කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය තුල විතරයි. අදිෂ්ඨාන කරගන්න. මං ඉතින් මේ කියනවා හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. ප්‍රාර්ථනා කරන්න. 2025 අවුරුද්ද පුරාවටම අපි සිද්ධ කරපු මොකක් හරි වැරද්දක් තියෙනවා නම් නවත්තලා දාන්න බැරිද? උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මම මේ කියන්නේ අපේ තාත්තලාට තරුණ මහත්තුරුන්ට හොඳේ. දවස පටන් ගත්තහම වැඩි හරියක් අපේ කටින් ඔය සමහර තාත්තලාට වඩා අම්මලාගේ කටවල් හොඳ නැහැ. සමහර කොල්ලෝ කියනවා මිරිස්ස පැත්තේ එහෙම නැතුව ඇති. අතංගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ මිරිස්සේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ මොකක් හරි කරලා අපේ අම්මට අහුවෙනවට වඩා හොඳයිලු මෙහෙදෙල් ටිකක් බොන එක. හේතුව කටවල් වල තියෙන හොඳකම. තාත්තා නම් බැනලා ඉවරයක් කරනවලු. අම්මා මතක තියෙන තාක්කල් කියවනවලු. පුරුදු වෙන්න. ඔය 2025 අවුරුද්ද ගැන හිතනකොට බලනකොට කල්පනා කරනකොට දවස ගැන හිතනකොට අද දවස විතරක් කල්පනා කරන්න මගේ කටින් පරුස වචන කීයක් මං කී දෙනකොට කියලා දෙනවද? එක දවසින් දවස හිතලා දවසින් දවස එක එක අයින් කරලා දාන්න. වෙච්ච මොකක් හරි අකුසල කර්මයක්, පාප කර්මයක්, වැරද්දක් තියෙනවා නම්, නරක දෙයක් තියෙනවා නම් දවසට එක ගානෙවත් ජීවිතෙන් ඈත් කරලා දාන්න. දුස්චරිතේ වලකින්ද සුචරිතේ හැසිරෙන්න වග බලා ගන්න. මෙහෙම පන්සලකට ඇවිල්ලා බණපදයක් හරි අහන්න පුළුවන් කමක් තියෙන ඔය මනුෂ්‍ය ආත්ම භාවය කෙලසනම් ගන්න එපා. අපි හිතමුකෝ දැන්
මේ පැත්ත කුඩු අයිස් එහෙම තියෙනවා. ඇතිනේ නේ. තියෙනවද දන්නෙත් නැහැ. ඔය කොල්ලෝ පුදුම විදිහට ඔවට හුරු වෙලානේ ඉන්නේ. මේ පොඩි ළමයි කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ් භාගයක්වත් තියෙනවා. පුතේ 2026 අවුරුද්ද ලබනකොටවත් මේ සමහර දරුවෝ ඉන්නවා මේ ජාත්‍යන්තර පාසල් වලට ගිහින් තියෙන්නේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තියෙන්නේ. අවුරුදු 17 18 එනකොට අම්මා තාත්තා දැනගන්නකොට දරුවා විනාශ වෙලා ඉවරයි. පවුලට එළි වෙනකොට ළමයා විනාශ වෙලා ඉවරයි. මම මේ යෝජනාව කරන්නේ මුළු මිරිස්සටමයි. තරුණයෝ එක්කහුවෙන්න. මේක මේ තරුණයොන්ට හොරෙන් තරුණයොන්ට පිටින් කිසි දෙයක් විකුණන්න පුළුවන්ද? ඔය තරුණ කාලේ තියෙන පෞරුෂයෙන් මම මේ කියන්නේ විකුණන උදවියට ඕක නවත්තලා දාන්න. මේ තරුණයෝ මේවා නවත්තන කාලේ දැන් ඉතින් 2026 ලබන හින්දා කියන්නේ අලුත් වෙන්න ඕන හින්දා. ඊ රත්නපුරේ පින්නතුනි මම මේ රත්නපුරේ ඉඳන් එන ගම හොඳේ. රත්නපුරේ ඉඳන් ඇවිල්ලා උදේ රූපවාහිනී පටිගත කිරීම දෙකක් කරලා මේ අර පන්සලේ බණ කියලා දැන් මෙහෙන්නේ මේ කිවරලා මං ආපහු යන්න ඕන උදේ හෙට උදේ 9ට කුරුණෑගල දිස්ත්‍රික්කෙම දරුවන්ට මම සපත්තු බෑග් පොත්පත් දෙනවා ආපදාවට ලකුණු 9 වෙද්දි යන්න ඕන. වෙනතුනි පැය 7ක් විතර යනවනේ යන්න. මෙච්චර කැපකිරීමෙන් කරුණාවෙන් මේ කරන යෝජනාව මම හිතනවා මිරිස්ස තරුණයෝ හරි ඕනෑකමින් ආයි කියලා. රත්නපුරේ මිනිස්සෙක් කියනවා හාමුදුරුවනේ මම ගැන පොලිසියෙන් අහලා බලන්නලු. ඇයි ඒ පැත්තෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරපු කෙනෙක් මට ළඟට ඇවිල්ලා කිව්වා මං කරේ කුඩු බිස්නස් කියලා. මාස 4ක් විතර වෙනවලු මගේ ළඟටම වෙලා බණ ඇහුවේ මිනිස්සයා. නැවතුවා කිව්වා. නවත්තලා වැඳලා මොකද්ද කිව්වේ? හාමුදුරුවනේ ඔය විදිහටම තව ටිකක් කියන්න. මුළු ලංකාවෙම විකුණන උන් නවත්තයි. මම නැවතුවා නම් ආයෙ කාටවත් නවත්තා ඉන්න බෑ කිව්වා. මිනිස්සු නවත්තනවා. නවත්තලා හරි සතුටින් කියනවා. දැන් පුදුම නිදහසක් තියෙන්නේ. එනිසා මම මිරිස්සේ තරුණ මහත්තුරුන්ටත් කියන්නේ ඔය මත් වෙන පෙත්තක්වත් විකුණන්න එපා මේකේ. මොකටද? ඔය ඇත්තොන්ටම පේනවා ඇතිනේ විනාශ වෙන හැටි. නේ ඔය බීච් එකයිනේ බෝට්ටු ගානේ. කොල්ලෝ නැති වෙන විදිහ. අම්මගේ තාත්තගේ 1000ක් බලාපොරොත්තු ගෙවල් වල තියෙනකොට පුතේ සිගරට් එකක් බිව්වත් බිත්තර ගෙඩි 3ක් කන්න පුළුවන් සල්ලිනේ. එහෙම නෙමෙයිද? සිගරට් එකක් බිව්වා. ගෙදර බොණ්ඩ උදේට කිරිපිටි පැකට් එකක් නැහැ.
උනාට ඌව ගානේ ගිහිල්ලා යකඩ කෑලි එක්ක කහු කරනවා මොකේද? කුඩු ගන්න. දවසට රුපියල් 1000යි 2000යි මොන 1000 2000 පින්නතුනේ විනාශ වෙන තරම්. මේකේ අවසානයේ කෙලවර මොකක්ද? මේකේ ඉම කොතනද? නිකම් මං කියනවට හිතන්නු. අම්මේ මෙව කරන්නේ මේ කෝටි ගණන් සල්ලි තියෙන අපේ ළමයිද? අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ හම්බ කරපුවා සේරම අම්මගේ තාත්තගේ විනාශ වෙනකම් මොකද කරන්නේ? මම මේ කියනකොට ඇත්තෝ කල්පනා කරලා බලන්න මේ අහවල්ලු මෙහෙමයි කියලා හිතන්න පුළුවන් මට්ටමටම ඇති. ඒ නිසා මම යෝජනා කරනවා ඕවා නවත්තලා දාන්න. මොරටුවේ තරුණයෙක් කියනවා වෙනතුනි තරුණයෝ තරම් කවුද මේවට ඉස්සර වෙන්නේ? හාමුදුරුවනේ මම දැන් නැවැත්තුවලු. මං ඇහුවා මොනවාද? ඔය මොනාහරි මද්ද අයිස් හරි මොනාහරි විකුණපු එක. කොහේ හරි බණක් අහලා ඔය කොල්ලොන්ට වඩා මේකට ඇබ්බැහි වෙලා ඉන්නව කවුද? කෙල්ලෝ. මේ අවුරුදු 17යි පොඩි කෙල්ලෝ. ඇබ්බැහි වෙලා මට කිව්වා නැවැත්තුවා. මං අහුවේ ඇයි? හාමුදුරුවෝ කිව්වට පස්සේ තමයි ඇත්ත තේරුනේ. කවදාවත් තේරුමක් නැහැ. අස්පනා අපිට පේනවලු වෙවුල ඇවිල්ලා ණයට කුඩු පැකට් එක ඉල්ලනවලු. දවසක් කොල්ලෙක් ආවලු. මං කියන්නේ මේ තරුණයෝ විඳින දුක. සික්කක හැදුණු කොල්ලෝ වැඳලා කියනවා හාමුදුරුවනේ විකුණනේ උන්ට කියන්නලු විකුණන්න එපා කියලා. කොල්ලෙක් ගහි ආවලු. අතට දුන්නලු මහා අර හුණු බිත්තරේටත් පොඩි චූටි කරාම්බු දෙක. කාගේ කරාම්බු දෙකද මේ දීලා තියෙන්නේ? අර කවුරු හරි අක්කෙක්ගේ හරි කාගේ හරි චූටි දරුවෙක්ගේ කරාම්බු දෙක. මේක විනාශය. එතනින් හිතුවලු අය මේ අපරාධ කරන්නේ. මේක විකුණන මහත්තුරු හිතන්න ඕනේ මොකක්ද? පොඩි කොල්ලට මත් පෙත්ත දෙනකොට මයිස් කැටේ කුඩු පැකට් එක දෙනකොට ඒ සල්ලි ගේන්නේ කාට හරි ගින්දරක් දීලා හොරකම් කරලා මංකොල්ල කාලා. ඒ ඉතින් අරුන්ට ඉන්න බෑ සික්කකනේ. අර මනුස්සයා කියනවා හාමුදුරනේ නඩුවලට ගෙවන්න සල්ලි නැහැ. හිරේ ගියත් කමක් නැහැ නවත්තනවා කිව්වා. පේනවද තරුණයන්ට මේක දැනෙන විදිය? ඒ නිසා මිරිස්සේ සේරම එක්කහුවෙන්න. මේක දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදන්න. ඔය බලන්නකො හොඳට කල්පනා කරලා. ඉගෙන ගන්න තියෙන අවධියවත් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා 2026 මගේ පළවෙනි යෝජනාව හැම කෙනාම හදවතට තට්ටුවක් දාලා අධිෂ්ඨාන කරන්න. මේ මිරිස් සමද්‍රව්‍ය වලින් තොර කරමු. මේක එක තරුණයෙකුටවත් ආයේ විනාශ වෙන්න දෙන්න එපා.
මම මේ කිසි කෙනෙකුට පීඩාවක් කරන්න කියනව නෙමෙයි. හැම කෙනාම හිතන්න මේකේ කෙලවර කොහෙද කියලා. මේ එක ගෙදරකවත් කැමරාවක් නැතුව ගේට්ටු ඇරලා තියන්න පුළුවන්ද? ආයෙත් පොල් ගෙඩියක්වත් තාප්පෙන් මෙහාට පාත් වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? ඉවරයිනේ. එනිසා මිරිස්ස අලුත්ෙමු 2026 ඒ විදිහට. ඊළඟ යෝජනාව දැන් ඔය පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ හැම කෙනෙක්ගෙම? බුදුහාමුදුරෝ දේශනා කරනවන වරදින්ද හේතුවා සත්පුරුෂ ඇසුර කියලා. පින්නතුනි මේ ආත්මේ විතරක් නෙමෙයි මුළු සංසාරේම වරදිනෝ. ඔය ඉස්සරලම ජීවිතේද මෙතනත් ඇතිනේ ඔය මොනා හරි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරපු උදවිය. අදටත් අපි ඕව තනියෙන්ද කරන්නේ යාළුවොත් එක්කද කරන්නේ? සමහර විට මේ විවාහ වෙලා දරුවෝ ඉන්නවා ගෙවල් වල. සමහර තරුණයෝ සමහර තාත්තලා කිසි වගකීමක් නැතුව කටයුතු කරන විදිය. අඳින්න ඇඳුමක් රත්තරම් බඩුවක් ගෙදර අහලකවත් ගෙනාවු කාලයක් මතක නැහැ. කණ්ඩ හොඳ කෑමක් බීමක් ගෙනාවු කාලයක් මතක නැහැ. තාඩනයට පීඩනයට ලක් කරලා ජීවිතේ විනාශ කරගන්න එක 2026 අවුරුද්දේ නවත්තන්ට. අපේ ඉගෙන ගන්න දරුවෝ මෙතන කවුරුවත් එක දරුවෙක්වත් නැහැනේ ඉගෙන ගන්න බැරි. මම මේ අම්මලාට තාත්තලාටත් පොඩි යෝජනාවක් කරන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න බලන්න හෙට ඉඳන් පටන් ගන්න. අනවශ්‍ය විදිහට දරුවෝ සැක කරන එක නවත්තන්න. ගම්වල සමහර මිනිස්සු ඉන්නවනේ. මේ පැතිවලත් ඉන්නවද ගතු කේලම් කියන පද හදන මිනිස්සු? කොල්ලෙක් සිගරට් එකක් එහෙම බොනවා දැක්කොත් අපේ අම්මලා මොනවද කියන්නේ? කුඩු ගහනව නෙමෙයි කුඩු විකුණනවා කියලා කියන්නේ. ඒ හින්දා ටිකක් ඔය කටවලුත් පරිස්සම් කරගමු හොඳේ. මේ පැතිවලත් ගෙවල් වල එකට එක කියනවද නැහැ? එකක් කිව්වොත් අනිත් පැත්ත දෙක වෙන්නේ නැහැනේ කවුරුවත් ගෙවල් වල. කිසි කෙනෙක් අහුම්කම් දෙන්නේ නැහැනේ. අර ටිකක් ඔය පිච්චෙන එක ඇවිලෙන එක ගෙවල් වල නවත්තන්න. එක වචනයකින්වත් සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. ඔය අපේ පාසල් යන දරුවෝ දැන් ඉතින් මේ අයත් නිවාඩු කාලෙනේ. පුදුම විදිහට මේ ළමයි ඇබ්බැහි වෙලා ඉන්නවා. අර වීඩියෝ ගේම් ගහන්න. පුදුම විදිහට ජංගම දුරකථනයට මං ඒකේ නරකක් කියනව නෙමෙයි. අද ගිහිල්ලා ගෙදර මම මේ දෙමව්පියන්ට කියන්නේ හොඳ දරුවට කියන්න පුතේ හෙට උදේ දෙනකම් ෆෝන් එක මට දීපන් කියලා. I think කොටන්න ලෑස්ති වෙනවා අනිත් පැත්තට හොඳේ. දෙයිද නෑ මන් නිකන් කියනවට කරලා බලන්නකො. එතකොට හිතාගත්ත හැකි අබ්බැහියේ ධර්ම. ඔය මොකක් හරි කෙලලා පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? තරුණයෝ නැති වෙනවා මේ දරුවෝ විනාශ වෙනවා. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපේ කොල්ලා නම් කොහෙවත් යන්නේ නැහැ ගෙදරමලු ඉන්නේ. කාමරෙන්වත් එළියට එන්නේ නැහැලු. බලනකොට පැටිය පෙති ගහන්න බැයි වෙලා.
මම පෙති දෙකක් විතර දාලා පුරුට කාමරේටලා ඉන්න නාන්නෙත් නෑ කන්නෙත් නෑ එළියට එන්නෙත් නෑ. විනාශ වෙලා තියෙන ජීවිතේ කල්පනා කරන්න ඕන මේ දරුවෝ මෙහෙම ගියොත් කවුද අපිට ඉන්නේ? ගම් පිටින් පවුල් පිටින් බලාගෙන ඉන්නේ පුතේ අපිට වරදිනකම්. ගම් පිටින් පවුල් පිටින් බලාගෙන ඉන්නේ අපි විනාශ වෙනකම්. ඒ හින්දා විනාශ වෙන්න එපා. පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. ඔය ඉගෙන ගන්න කාලෙනේ තාම. කිසි කෙනෙකුගේ මාතෘකාවක් වෙන්න එපා. හොඳ පෞරුෂයෙන් ගෙදර ජීවත් වෙන්න. කුලී වැඩක් හරි කමක් නැහැ කරලා ජීවිතේ ස්ථාවරයක් ගොඩනගා ගන්න. දැන් මෙතන බණහන් ඇවිල්ලා ඉන්න අපේ දරුවෝ කල්පනා කරන්න ඕනේ පුතේ මං කියනකොට හදවතට තට්ටුවක් දාලාම අහන්න ඕනේ. මම්මගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් මොකද්ද කරපු දේ? නිකම් මං කියනවට හිතන්නකෝ. මේ ඔය ආතල් එකම නෙමේ ලෝකෙ හොඳේ. අපි එන්න එන්න වයසට යනවා. පුතේ හීන කියන ඒවා මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අපේ අම්මට තාත්තට සමහර විට එහෙම හීනයක් තිබ්බ නැති හින්දා ඔය තත්ත්වේ මේ තත්ත්වේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට හොඳ හීනයක් තියෙන්න ඕනේ. ඒ හීනේ තමයි අම්මගේ තාත්තගේ දේවල් පාවිච්චි නොකර අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ නැතුව මට නැගිටින්න නම් මං කවුද මගේ ඇසුරෙන් ඈත් කරන්න ඕන කියලා මතක තියාගන්න. මම මේ කියන්නේ පුතේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න එපා කියලා කියනවා එහෙම නෙමෙයි. බුදුවරුනේ උගන්වන්නේ ඇසුරු කරන්න ඕන නොකරන්න ඕන කවුද කියලා තීරණය කරන්න. මට මේ කිට්ටුවම කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ හැන්දෑවේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු. කෝල් කරනවලු. කවුද? එක එකා කෝල් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් යන්න කියලා. කවදාවත් පුතේ කෝල් එකක් දීලා දිනනවා දෙක යාළුවෙක්වත් ඔය දේ කරන්න එපා උඹට වරදි මෙන්න මේ දේ කරපන් කියලා. අපේ එක යාළුවෙක්වත් අපේ අම්මගේ තාත්තගේ දුක වේදනාව කඳුල බඩගින්න දැකලා තියෙනවද? මොකක් හරි බොරුවක් කියලා පැනපන් කියලා උල්පන්දම් දෙනවා මිසක්කා. හරි අමාරුවෙන් මහන්සියෙන් නේ පන්ති කාඩ් එකට සල්ලි ටික හොයලා දෙන්නේ. පන්ති ගාස්තුව හොයලා දෙන්න. ඒවට සාධාරණයක් කරන්න 2026 වත් තීරණයක් ගන්න. මිනිස්සු ඇසුරු කරන්න අපිට අහිතක් අපිට ප්‍රශ්නයක් වෙන මිනිස්සු නම් කවදාවත් ඇසුරු කරන්න එපා. බුදුවරු උගන්වන්නේ ඉගෙන ගන්න තියෙන කාල සීමාව තුල ඔය වැඩේ ඉගෙනගෙන ඉවරයක් කරලා දාන්න. අපි දන්නවා මේ පැති මම මේ ගරහනවා හැම නෙමෙයි හොඳේ. ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අර මේ විදිහට ඉන්න මාලාකාරයේ කැලේට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා තැලිච්ච පොඩි වෙච්ච මල් අයින් කරන්නේ යම්සේද හොඳ මල් අරගෙන මල් මාලයක් හදන්නේ කෙසේද හොඳ මල් ටිකක් එක්කව කරගන්න.
අපේ තාත්තලා දරුවෝ ගැන හිතන්න. අම්මලා විදිහට ජීවත් වෙන්න. තාත්තලා විදිහට ඔය තාත්තලා සමහරක් වෙලාවට අර තරුණ කාලේ කරන්න යන දේවල් කරන්න හදනවනේ. හරි අමාරුයි හොඳේ ඔය අවුරුදු 40 45 කියලා කියන්නේ ටිකක් කන්ට්‍රෝල් කරන්න අමාරු කාලේ. ඔය පුදුම විදිහට එක ඒවා හිතෙන කාලේ. එහෙනම් ටිකක් ඒ කාලේ පරිස්සම් වෙන්න ඕන හොඳේ. ටිකක් දමනය වෙන්න ඕනේ. ඔය ඇහුම්කම් දෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවනේ නේ අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය තුල පැහැදිලි කරන්න ඉදුණු පාට අමුඹ පිටින් ඉදිලා හිටියට ඇතුලේ හරි අමුයි. ඒ නිසා 2026 වෙනකොට ඇතුළත් ඉදෙන්න ඕනේ, එළියත් හොඳට ඉදිලා තියෙන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ පින්නතුනේ අපේ ආධ්‍යාත්මයක් 2026 වෙද්දි හදා ගන්න ඕනේ. ඔයත් පොල් ගහලා තියනවද ජීවිතේ? උයන්ඩ පිහින්ඩ මාළු පිණිවලට නෙමෙයි මං කියන්නේ අර. ගහනවනේ දැඹරියන් හෙන ගහපන් පැද්දියන් කොරවයන්. ඕවා කියලා ගහනවනේ. එතකොට 2026 පුරුදු වෙන්න. දැන් මං කියනකොට මේවා ඉතින් කල්පනා කරන්න ඕනේ. දන්න කාලේ අවදියට යන්න. ඔය හිතවල ඇති වෛරක්කාරයෝ නැද්ද? අපිට අයහපත ප්‍රාර්ථනා කරන උදවිය දරුවෝ නැද්ද? අපේ දියුණුවට බාධා කරපු මිනිස්සු නැද්ද? පිනතුනි මම මේ කියන්නේ 2025 වෛරක්කාරෝ ටික ආය මතක් කරන්න. 2025 ඊර්ෂ්‍යාකාරයෝ නැද්ද? ඕන තරම් ඔය ජීවිතේ හම්බෙලා ඇති, ඉන්න ඇති, තියෙන්න ඇති. අපිට කරපු හතුරුකම් වෙන වෙනම හිතන්නද? හිතලා එකින් එක ගලවලා දාන්න. 2026 ඉවර වෙනකොට එක හතුරෙක්වත් හිටවල ඉඳලා බෑ. නේ සමහරු පෙත් සංගහලා ඇති. පොලිසිය වලට කියලා ඇති. ඔය මේ පැති වල තියනවද ඔය පෙත් සංගහන එක? පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඔන්නයින් ගහනවනේ. අනෙකගේ දියුණුව ඔය අනෙකගේ දියුණුව කියනකොට මට මතක් වුණේ ඔය තෙරපි නම් ඉන්න එපා. ඇයි ඔය මම දැක්ක එක කමෙන්ට් එක මං සාමාන්‍යයෙන් Facebook යනවා හරි අඩුයි. යන්නෙම නැති තරම්. දැක්ක තියෙනවා ආයෙනම් කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණහඬ යන්නේ ඇයිලු. පොරගේ ෆෝන් එකයි පර්ස් එකයි උස්සලා. මේ පැතිවල එහෙම හොරකම් කරන්නේ නැතුව ඇති. ඒ උනාට ෂොට් එක දෙයි පරිස්සමට හොඳේ. බාට සෙරප්පු ගැන නම් මොකක් හරි ආසාවක් තියෙනවා නම් ඒව අතහැර ගන්න. අයිතේ ඔක කොහේ හම්බෙන්නද? ඔය ටික හුලං වදින්න ඉන්න. ඒ මහ වෙලාවකුත් නෑ බණ කියන්න. විනාඩි 40ක් ඉවර වෙලා තියෙන. එතකොට මම ඔය ටික හුලං වදින්න ඉන්න කියන්නේ පින්නතුනේ කලන්තේ දානවම පොදියට ඉන්නකොට. බැරි වෙලාවත් කලන්තේ දැම්මොත් කියන්නේ එහෙම නෑ මගේ කට කියලා හොඳේ.
සාමාන්‍යයෙන් මම හැමදාම වෙන දේ කියන්නේ දකින්න දේ. පින්නතුනි ඔය පොඩි උන් පරිස්සම් කරගන්න. ඔය පොඩි උන් කෑ ගහන්න උන්ට දාඩිය දාපුවාමනේ හුස්ම ගන්න බෑ. වයසක අම්මා තාත්තා හැම පෙරලගෙන යන්න එපා යනකොට. මං ඉතින් මේ හැමදාම දකින්නේවා කියන්නේ කිව්වා කියලා කොහෙවත් අය හැදිලාවත් අඩු වෙලාවත් නැහැ. ඒ වුණාට මං කියනවා පින්නතුනේ 2026 අවුරුද්දේ අපේ ආධ්‍යාත්මය සකස් කරගන්න ඕන විදිහ මං කියලා දෙන්නම්. හැබැයි අවුරුද්ද පුරාවට මේවා කරන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න මගේ එකදු හතුරෙකුටවත් කිසිම හතුරුකමක් මම කරන්නේ නැහැ. සමහර විට පවුල් වල හතුරු ඇතිනේ. සමහර විට සහෝදරයෝ හතුරු වෙලා ඇති. මම මේ කියන්නේ පුතේ පලිගණ්ඩ හිතාගෙන ඉන්නව නම් කාගෙන් හරි පලිනම් ගන්න එපා. අපි 25ට අතෑරලා දාමු සේරම. අපේ තිබ්බ කැතකම් සේරම 25න් නවත්තලා 26ට යන්න. දැන් කියයි හාමුදුරුවනේ අපි සද්ද නැතුව හිටියට උන් අපිට ඉන්න දෙන්නේ නැහනේ. සද්ද නැතුව ඉන්නකොට වැඩිනේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහනේ කියලා. පින්නතුනි ඔය ඇත්තන්ට විතරක් නෙමෙයි. ඔය දැකලා තියනවද මට බනිනවා හරියට. මම මොන වැරද්ද කෙරුවටද? ඔය හේතු තරුණ මහත්තුරු පුදුම විදිහට බනහනෝ. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ නවතිනෝ. අම්මට තාත්තට අවුරුදු ගානකින් වැඳපු නැති දරුවෝ ගිහින් වඳිනෝ. බිරිඳ දරුවොත් එක්ක බට්ටික කනවා ගෙදර ඉන්නවා. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7න් පස්සේ නම් දැන් ගෙදරින් කොහෙවත් යන්නේ නැහැ. අම්මත් එක්ක බත් කනවලු. මෙහෙම ගෙදරක් නෙමෙයි දෝනේ. අවුරුදු 17 18 20 25 දරුවෝ අම්මලා අඬ පින්දනෝ කියනවා හාමුදුරුවනේ. එකම හැන්දෑවට තියෙන එකම ආසාව සතුටලු අම්මත් එක්ක බත් කන එක. මේවා දරන්න බැරි පිරිසක් ඉන්නවා. සමහරු මට කියනවා මම පොට්ටු වේලු. සමහරු කියනවා මං ජේවීපීලු. එයාර අපේ නායක හාරොන්ගේ ආධානයට ඇවිල්ලා ජනාධිපතිතුමා කතා කරන්නේ. ඉතින් එතුමා පන්සලට ආපුවම අපිත් එක්ක කතා කරන්නේ නැත්නම් කාත් එක්ක කතා කරන්නද? අබුම්මගෙන යන්නද? මේ කිසි කෙනෙක් විශ්වාස කරන එකක් නැති වෙයි. මගේ ජීවිතයේ පින්නතුනි කවදාවත් මං එකදු ඡන්දයක්වත් කාටවත් දීලා නැහැ. එකදු ඡන්දයක්වත් කාටවත් දීලා නැහැ. තව සමහරු කියනවා මං එවලා තියෙන්නේ දැන් අපේ ඔය කතෝලික පින්නතුන් එහෙම බණ අහනවනේ. බුදු දහමට කොහෙන්ද ආගම? අපේ නේ ඔය හිතවත් පියතුමල්ලා හැම බණ පිංකම් වලට ඇවිල්ලා ඉඳගෙන අහනවා. අහලා කියනවා ඔය ටිකම අපේ කොල්ලොන්ටත් කියාගන්න තිබ්බනම්. එතකොට කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙන්ලු. මම මේ ඔයත්තන්ට කියන්නේ කවුරුවත් කියන ඒවට කුලප්පු වෙන්න එපා කියලා. ඔයත්තොන්ට
තව කියනවා පින්නතුනි ඔය ගොඩක් දේවල් තව එකක් කියනවා මට ඇමරිකාවෙන් සල්ලි පොම්ප වෙනවලු. ඔයත් උන්ගේ ගෙවල් වලට පොම්ප වුණාද? ඒකලු සෙනග ගෙන්නන්නේ ඔච්චර. ඒ මොකක්ද ව්‍යායාමේ? වෙනතුනේ කවදාවත් පන්සල් ආපු නැති දරුවෝ පන්සල් එනවා. පන්සලකට ඇවිල්ලා බණ අහපු නැති පින්නතුන් බණ අහනවා. මේ තමයි අපේ බෞද්ධ සමාජයේ ප්‍රබෝධය. මේ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. තරුණ දරුවෝ ටික යහමගට ආපුහාම ඔයත් හිතනවද කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න පුළුවන් කියලා? ඊළඟ වගකීම මේ තරුණ මහත්තුරු බාර ගන්නවා. ඕක දරන්න බැරි බොහෝ පිරිස් අවලාද නගන. මම මේ කියන්නේ ඔයත්තන්ට විතරක් නෙමෙයි, මේවා අපිටත් තියෙනවා පින්නතුනේ. කවදාවත් වෛරයක් නම් ඇති වෙලා නැහැ. කවදාවත් තරහක් ද්වේෂයක් ඇති වෙලා නැහැ. තව කියනවා මං ඇවිල්ලා තියෙන්නේ මේ සිංහල ජාතිය වඳ කරන්නලු. ඔය එක කෙව්වා කියනවා. ඔයත්තුන්ට මේ තරුණයෙකුට මෙහෙම කිව්වනම් එහෙම ගිහිල්ලා මරනවනේ. පින්නතුනේ අකම්පිත වෙන්න ඕනේ. මේ කයයි වචනයයි සිතයි පාලනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔය ඉතින් ඇවිස්සෙන්නේ මනුන් හින්දානේ. පාලනය කරගන්න බැරි වුණොත් අනේක කරන එකට අනේක කියන එකට උත්තර බඳින්න ගියොත් මොකද වෙන්නේ? පුළුවන් නම් ගහ ගන්න වරෙන් කිව්වට ගහ ගන්න යන්න ඕනද? පුළුවන් නම් කරපන් කිව්වට කරන්න ඕනද? පුළුවන් නම් බැනපන් කිව්වට බයින්න ඕනද? කරලා බලපන් කිව්වට කරලා බලන්න ඕනද? ඔය මේ කාටවත් මොකටද පාවිච්චි වෙන්නේ? ඒවට ඉතින් ගොංකම් තමයි හොඳේ. මෙහෙම ගියොත් අපිට වෙන්නේ අර බූරුව කරේ තියාගෙන යන්න දන්නවනේ නේ. තාත්තයි පුතයි බූරුවත් එක්ක යනවා. තාත්තා බූරුව පිටේ යනවා, පුතා බිමේ යනවා. මිනිස්සු කියනවා තාත්තට බයිනවා පුදුම තාත්තා කෙනෙක් තමයි, පුතා පයින් යවනවා තාත්තා බූරුව පිටේ යනවා කියලා. අනේ අර තාත්තා බූරුවගෙන් බහලා කොල්ලා තිබ්බ බූරුවගේ පිට උඩින්. ඕන් ඊට පස්සේ කොල්ලට බයින්න ගත්තා. පුදුම පුතෙක් තමයි තාත්තා පයින් යනවා ලැජ්ජ නැතුව පිට උඩ නගලා යනවා කියලා. ඊට පස්සේ දෙන්නම බහලා යනවා. ඊට පස්සේ කියනවා අනේ මෝඩ මිනිස්සු දෙන්නේ බූරුවෙක් තියාගෙන පයින් යනවා කියලා. වැත්තන්ට තෝකනේ වෙලා තියෙනවා එක එක කියනවා කරන්න ගිහුවම මොකද වෙන්නේ? ඊට පස්සේ දෙන්නම බූරුවට නගිනවා. ආයෙ බයිනවා මහ පුදුම මිනිස්සු අර බූරුවට පව් වද දෙනවා කියලා. අන්තිමට මොකද කෙරුවේ? දෙන්නම තියාගත්ත බූරුව කරේ. දැන් යනවා. මං කියන්නේ පුතේ එක එක කියනවා කරන්න ගියොත් මොකද වෙන්නේ? බූරුව කරේ තියාගෙන තමයි යන්න වෙන්නේ හොඳේ. කිසි කෙනෙක් කියනව කරන්න ඕනේ. හදවතට අත තියලා බලන්න පුරුදු වෙන්න. හෘද සාක්ෂිය තරම් අවංක දෙයක් ආය වෙන කොහෙවත් නැහැ.